හලෝ එවන් මම රශ්මික අමන්ත. ඉතින් මේවාට අරන් එන්නේ ටාස්ක් සීරිස් එකක්. මේ ටාස්ක් සීරිස් එකේදී අපි කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකට අදාළව e-shop එකක් ඩෙවලොප් කරන එක. මේ e-shop එක ඩෙවලොප් කරන ගමන් ඔයාලට මේකේ ටාස්ක් බයි ටාස්ක් මම මේක කරේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. හොඳයි. මේ ටාස්ක් නම්බර් 13. රයිට අපි කතා කරන්නේ ටාස්ක් නම්බර් 13 ගැන. ටාස්ක් නම්බර් 13 එක අපි කතා කරන්න තියෙන්නේ ටාස්ක් නම්බර් 12 එකේ කතා කරපු ඇඩ් ප්‍රොඩක්ට් කියන ෆෝම් එකේ බෑක් එන්ඩ් පාර්ට් එක. මම කතා කරමු මේකේ UI එක ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු කොහොමද එන්නේ කියලා. මම මුලින්ම my e-shop කියන drop down menu එකට ගිහිල්ලා ඉවර වෙලා my products කියන කැටගරි සෙට් කරනවා. රයිට් මෙතන ඔයාලට පේනවා මගේ ඇඩ් කරපු ප්‍රොඩක්ට්ස් කීපයක් තියෙනවා. මම මෙතන ඇඩ් ප්‍රොඩක්ට් කියන බටන් එක ක්ලික් කරන්න. රයිට් දැන් ඔයාලට පේනවා ඇඩ් ප්‍රොඩක්ට් ෆෝම් එක අපිට ඔප්ෂන්ස් කීපයක්ම තියෙනවා. මම සාම්පල් ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්න. රයිට් මම ඉමේජස් ටික අප්ලෝඩ් කරගන්න. ෆයිනලි මම සේව් ප්‍රොඩක්ට් කියන බටන් එක ක්ලික් කරගන්නවා. අපිට යන්න ටැග් කරනවා ප්‍රොඩක්ට් සේව්ඩ් සක්සස්ෆුලි කියලා. මම මේක ඕකේ කරගන්නවා. දැන් ඔයාලා බලන්න පුළුවන් අපේ iPhone එක මෙතෙන් ඇඩ් කරලා තියෙනවා ප්‍රොඩක්ට් එකක් විදිහට. මම මේකට ගිහින් පෙන්නන්නම්. මෙතන ෆෝන් කියන කැටගරිය යටතේ අපි බලන්න පුළුවන් අලුත් my phone එක අපි ඇඩ් කරපු ලිස්ට් වෙලා තියෙනවා. රයිට් දැන් අපි කතා කරමු මේකේ බෑග්ග්‍රවුන්ඩ් ප්‍රොසෙස් එක ගැන කොහොමද මේක ප්‍රොසෙස් වෙන්නේ කියලා. රයිට් මේ තියෙන add product process.php කියන ෆයිල් එක. හරි මුලින්ම අපි සෙෂන් ස්ටාර්ට් එකක් දීලා තියෙනවා. සහ මෙතන අපි user කියලා variable එකට assign කරගෙන තියෙනවා අපේ u කියන සෙෂන් එකේ තියෙන user email එක. ඊට පස්සේ අපි post method එක හරහා අපි අරගෙන තියෙනවා catch කරගෙන තියෙනවා අපේ front end එකේ නැත්නම් අපි UI part එකේදී user input කරපු data post method එක හරහා catch කරගෙන තියෙනවා එක එක variables වලට. right ඊට පස්සේ අපි මුලින්ම model has brand rs කියන variable එකට අපේ model has brand කියන column එකේ id එක මුලින්ම search කරලා අරගෙන තියෙනවා. සහ අපි මේ variable වලට new objects අරගෙන තියෙනවා. date time object එකක්, date time zone object එකක් වගේ objects කීපයක් assign කරගෙන තියෙනවා. ඊට පස්සේ තමයි අපි අපේ real process එකට බහින්නේ. මේ තමයි අපේ database කියන class එකේ iud function එක call කරලා අපි insert code එකක් pass කරලා තියෙනවා. product table එකට අපේ user input කරපු product price, product quantity, product description, product title, date time එක සහ column එකේ delivery fee එක, out of column delivery fee එක වගේම product condition එකේ id එක, model has product brand id එක, product category id එක, product user email එක, ඒ වගේම file එකේ product status id එක අපි assign කරන්න තියෙනවා අපේ user input කරන data මේ column වලට. right අපි file name කියන variable එකට assign කරගන්නවා අපේ image එකේ තියෙන file name එක සහ අපි upload කරපු file එක move කරගන්නවා image file කියන variable එක තියෙන array variable එකේ තියෙන temp name කියන
වැලිව එකට ෆයින් ලැපි ඩේටබේස් එකේ අයමත් IUD ගෙන් ෆන්ක්ෂන් එක කෝල් කරලා ඉන්සර්ට් කෝඩ් එකක් පාස් කරනවා ප්‍රොඩක්ට් ඉමේජ් එක මේ කොලම් වලට මූව් වෙන්න කියලා ප්‍රොඩක්ට් ඉමේජ් පාත් සහ ප්‍රොඩක්ට් ඉමේජ් ප්‍රොඩක්ට් ID කියන එකට අපි මේ තියෙන ෆයිල් නේම් සහ ප්‍රොඩක්ට් ID කියන වැලියුස් ටික පිළිවෙලට ඉන්සර්ට් වෙන්න කියලා මෙතන ඉන්සර්ට් query එකේ error එකක් එමු නැත්නම් මෙතන ඉන්සර්ට් වෙන්නේ නැති වුණොත් එහෙම මුලින්ම if condition එකක් දාලා තිනවා image length එක 3ට equal වෙන්න හෝ වැඩි වෙන්න ඕනේ අඩු වෙන්න ඕනේ සහ image length එක 0 වඩා වැඩි වෙන්න ඕනේ කියලා මේ condition එක true වුණොත් තමයි අපේ for loop එක run වෙලා මේ code එක run වෙලා අපේ image එක හරි file එකට move වෙලා අපේ database එකට image file path එක save වෙන්නේ එහෙම save වුණාම අපිට success කියලා message එකක් echo වෙනවත් එක්කම එහෙම නැත්නම් invalid image count කියලා අපිට echo වෙනවා right මේ විදිහට තමයි අපේ task number 13 finish වෙන්නේ. ඉතින් task number 14 එක හම්බෙමු. Thank you for your patience.